ඔන්න ඔයගොල්ලෝ හරි කැමති ඉන්නේ shopping යන්න විශේෂයෙන්ම girls. පොඩ shop එකක් දැක්කම ආලු shop එකක් දාලා නේද? මම නම් personally ඒකට කැමති නැහැ. ඒ කියන්නේ හොරගම් කරගෙන යනවා වගේ නිකන් ඒ වගේ තමයි බලාගෙන ඉන්නේ නිකන් ඇඳුමක් කරන් දුවලයයි වගේ. Hello everyone. ඔන්න අද අපි ඔයාලව අපේ Mind Shift Vlogs channel එකට සාදරයෙන් පිළිගන්නවා. Shift your perspective. Shift your future. ඉතින් මම අද කතා කරන්න යන්නේ personality එක ගැන. ඒ කියන්නේ personality එක ගැන කතා කරන්නේ උදාහරණයක් අරගෙන. අපේ දිනදා ජීවිතයේ උදාහරණයක් අරගෙන. දැන් හිතන්නකෝ ඔන්න ඔයගොල්ලෝ හරි කැමති ඉන්නේ shopping යන්න විශේෂයෙන්ම girlsලා. හරි. මොන shopping යද්දී දැන් අපි ගොඩක් වෙලාවට ඇඳුම් තෝරන්න මොන හරි තෝරන්න යනවා. ගොඩක් වෙලාවට ඇඳුම් තෝරන්න අපි යන්නේ. එතකොට අපි ගිහිල්ලා ඔන්න දැන් තෝරගෙන යනවා. හැබැයි ගිය වෙලේ ඉඳලා සමහරලාට sales assistant ලා ඇවිල්ලා මොනවාද මිස් බලන්නේ මොනවාද බැලුවේ මොනවාද ඕනේ ඒ වගේ අහනවා. හරි. මම නම් personally ඒකට කැමති නැහැ. ඒ කියන්නේ මේ මුකුත් හිතන්න එපා වැරදිට හිතන්න එපා. මොකද මේ මම personally කැමති නැහැ එහෙම ඇවිල්ලා අහනවාට. මොකද මට ඒක හරිම uncomfortable. ඒ කියන්නේ මට freedom එක තියෙන්න ඕනේ මට අවශ්‍ය දේ මට තෝරගන්න. හරි. අනික හිතන්නකෝ අපි සමහර වෙලාවට shopping යන්නේ මේ ඒ කියන්නේ ගන්නම බලාගෙන යන වෙලාවල් හැමතිස්සෙම තියෙන්නේ නැහනේ. අපි සමහරලාට පොඩ shop එකක් දැක්කම ආලු shop එකක් දාලා නේද? එහෙම requirement එකක් නැති වුණත් අපි ගිහිල්ලා පොඩ්ඩක් බලලා එබිලා බලලා සමහරලාට ඒ වෙලාවට දෙයක් ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. හරි. ඉතින් ඒ වගේ වෙලාවක දැන් ඇවිල්ලා අහද්දි මට නම් හිතෙනවා මේ මම නම් ඇත්තටම මම කියන්නේ ඉතින් නෑ මේ නිකන් බලලා යන්න ආවේ කියලා හරි මොකක් කරේ එහෙම කියන්නේ හිතනවා. ඒකට මලපයින් ඉතින් ඇත්තටම අපි ඒ කියන්නේ මෙන්න මේක ගන්න කියලා කියන්න බෑනේ අපි එහෙම ඇවිල්ලා නැහනේ. ඒ වගේ වෙලාවක අනිත් එක තමයි දැන් අපි shopping කරන්න ගිහලා shopping කරද්දී අපි select කරගෙන යද්දී දැන් sales assistant ලා ඇවිල්ලා මම අර කිව්වා වගේ මොනවද බලන්නේ අර මේ කියලා අහලා ඊට පස්සේ මොනවා හරි කිව්වා මම සමහරට කියන ටී-ෂර්ට් එකක් බලන්න එහෙම කියලා කියන. ඉතින් උත්තර නොදීන්නත් බැහැනේ. මේ ඊට පස්සේ ඒගොල්ලෝ දැන් නිකන් shopping කරන වෙලාවෙ දිගටම ඉතින් හිටගෙන ඉන්නවා. ඔයගලන්ට එහෙම experience නැද්ද හිටගෙන ඉන්නවා? හරි. නිකන් මට නිකන් හරිම uncomfortable එක. ඒ කියන්නේ දැන් හිටගෙන ඉඳිද්දි නිකන් හරියට නිකන් අපි හොරගම් කරගෙන යනවා වගේ නිකන් ඒ වගේ තමයි බලාගෙන ඉන්නේ නිකන් ඇඳුමක් කරන් දුවලයයි වගේ. හරි. ඉතින් එහෙම ඉඳිද්දි මට හරිම uncomfortable. මට freedom එක තියෙන්න ඕනේ. මොකද ඒ කෙනා බලාගෙන ඉඳිද්දි මට මේ ඔළුවට හරිම distract වෙනවා. ඒ කියන්නේ මට අමාරුයි ඇඳුම හරි මොනවා හරි select කරගන්න දෙයක් shopping කරද්දී select කරගන්න මට හරිම අමාරුයි ඇත්තටම. හරි. ඉතින් ඒ මගේ type එක. ඉතින් හැබැයි ඒකේ අනිත් පැත්ත අයත් ඉන්නවා. හරි. එතකොට අනිත් පැත්තේ අය බලන්නේ එයාලා හරි කැමති. ඒ කියන්නේ ඇසුරට කැමති. කියන්නේ කවුරු හරි ඇවිල්ලා කතා කරනවාට ඒ වගේ දේවල් වලට ඒගොල්ලෝ කැමති. සහ ඒගොල්ලෝ ගොඩක් depend වෙනවා sales assistant සමහරලාට ඇඳුමක් තෝරගත්තාම sales assistant කියනවානේ මේක හොඳයි මේක මිස්ටර් ගැලපෙනවා අර ඒ වගේ දේවල් කියනවානේ. එතකොට එයාලා හරි කැමති. එතකොට එයාලා හිතන මට මේක ගැලපෙනවා. මෙයත් මේක කිව්වනේ අර ඒ වගේ. හරි. අනිත් එක තමයි ඒගොල්ලන්ට චුට්ටක් සමහරලාට හිතනවා sales assistants ලාට අර හොඳ expert knowledge එකක් තියෙනවා කියලා ඇඳුම් ගැන. ඇත්ත ඉතින් එයාලට තියෙනවා එයාලගේ job එක නිසා. එයාලා ඒ job එකනේ කරන්නේ. එතකොට එයාලට outfit match කරන්න පුළුවන් තමයි. ඒතකොට විශේෂයෙන් එහෙම අය කියනවා මේ මට මේ අපි තුන් මේ t-shirt එකට match වෙන trouser එකක් හරි මොකක් හරි මෙන්න මේ color එකට match වෙන එකක් මට ගෙනල්ලා දෙන්න කියලා. අර ඒ වගේ ඒගොල්ලන්ගේ assistance එක ඒගොල්ලෝ හොඳටම ගන්නවා. ඉතින් එහෙම වර්ගයයත් ඉන්නවා. ඉතින් කවුරුත් මං කියන්නේ එක ගොල්ලක් හරි එක කට්ටියක් වැරදි එක කට්ටියක් හරි කියලා මං කියන්නේ නැහැ. හරි. ඉතින් මේ දෙවර්ගෙම ඉන්නවා කියලා මම කියන්නේ. ඒතර මේක කොහොමද දැන් අපි personality එක අතින් ගත්තොත් මේ personality කියන්නේ අපේ තියෙන behavior patterns, characteristics, අපි හැසිරෙන විදිහ, අපි කතා බහ කරන විදිහ, අපේ තියෙන ලක්ෂණ ඒ වගේ දේවල්නේ. එතකොට මෙහෙම ගත්තාම type A type B කියලා අපි දෙකට බෙදමුකෝ. type A කිව්වහම මම වගේ කෙනෙක් හිතන්නකෝ. එතකොට මම ඔයගලන්ට කිව්වා මම කැමති තනියම select කරගන්න කියලා.
හරි. එතකොට ඒ කෙනාගේ දකින ලක්ෂණ තමයි ඒ වගේ කට්ටිය ඕන තරම් ඉන්නවා. හරි. එතකොට ඒ කෙනාගේ දකින ලක්ෂණ තමයි එයා හරි කැමති එයාගේ ෆ්‍රීඩම් එකට. ඒ කියන්නේ නිදහසේ එයාට කෙනෙක්ගෙන් ඩිපෙන්ඩ් වෙන්න කැමති නැහැ එයා. එයා ඉන්ඩිපෙන්ඩන්ට්ලි එයා ස්වාධීනව එයාගේ ඇඳුම එහෙම නැත්නම් එයාගේ choice එක එයා කරන්න කැමති. එයාගේ තෝරා ගැනීම එයා ස්වාධීනව කරනවා. හරි නිදහසේ. අනිත් එක තමයි සමහරව ඉන්නවා එහෙම අර ගොඩක් chat කරන්න ඒ වගේ දේවල් වලට අර social connection එකට සමහරව එහෙම කැමති නැහැ. ඒ කියන්නේ මේ වෙලාවේ ඒක අනවශ්‍යයි කියලා හිතන අය ඉන්නවා. ඒ කියන්නේ අපි හිතමු දැන් ඒ කියන්නේ දැන් කතා බහ කරලා මේක හොඳයිද රොමියෝ ඒ වහන්න කැමති නැහැ. ඉතින් ඒක පොඩ්ඩක් ඒ කෙනාගේ ලක්ෂණ. එයා කැමති තනියම නිදහසේ වැඩේ කරගන්න. අනිත් එක තමයි මේ කෙනා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩාක් ඒ කියන්නේ මේ එයාට කොන්ෆිඩන්ස් එක තියෙනවා. මට පුළුවන් මට අවශ්‍ය ඇඳුම තෝරගන්න කියලා. හරි ඉතින් ඒ වගේ ලක්ෂණ තියෙන කෙනෙක් තමයි type A කියන්නේ. ඒතර type B කියන්නේ එයා හරිම ඩිපෙන්ඩ් වෙනවා අර සර්විස් ඇසිස්ටන්ට් ගෙන්. හරි එතකොට එයා හිතනවා එයාට තමයි හොඳම choice එක මට තෝරලා දෙන්න පුළුවන් කියලා. හොඳම ඇඳුම මට තෝරලා දෙන්න පුළුවන් කියලා. එතකොට එයා ඩිපෙන්ඩන්ට් සහ මේ අනිත් එක තමයි එයා ඒ වගේ අය හරි කැමති අර social connection එක තියාගන්න. ගොඩාක් extrovert කට්ටිය. ඉතින් මේ කියන්නේ social connection එක කියන්නේ හරි කැමති අර සුහදව කතා බහ කර ඒ assistant එක විස්තර දැනගෙන සමහර ෆෝන් නම්බර්ස් පවා ඉල්ලන් යනවා. මම ඊළඟට එද්දි ඔයාගෙන් අහලා එන්නම් මෙන්න මේ වගේ දේවල් තියෙනවාද කියලා. අර ඒ වගේ මාරම කනෙක්ෂන් එකක් හදා ගන්නවා. ඉතින් අනිත් අතට බැලුවම එයා හිතාගෙන ඉන්නවා මේ එයාට එච්චර කොන්ෆිඩන්ස් එකක් සමහරවිට නැහැ. මටම මේක තෝරගන්න පුළුවන් කියලා අනිත් කෙනා මත ඒ කියන්නේ සේල්ස් ඇසිස්ටන්ට් මත ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ඔන්න ඔය shopping කියන එක දැන් අපි දිනදා ජීවිතේ කරන දෙයක් නේ අනිවාර්යෙන්. ඉතින් අන්න ඒ ඉන්සිඩන්ට් එක අදාළ කරගෙන තමයි අද මම ඔයගලන්ට personality කියන එක පැත්තකින් define කරේ, පැහැදිලි කරේ. ඉතින් ඔයගොල්ලෝ මොන type එකේ කෙනෙක්ද කියලා. type A ද, type B ද? type A නම් මං වගේ කෙනෙක්, type B නම් අනිත් type එකේ කෙනෙක්. ඉතින් ඔයගොල්ලොත් comment කරගෙන යන්න ඔයගොල්ලෝ මොන type එකේද කියලා. Shift your perspective. Shift your future. අපි ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේනවා. ඉතින් අපේ channel එක like කරලා share කරලා subscribe කරලා තියාගන්න.